හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔයාලා ඔක්කොමලා ගොඩක් හොඳින් ඇති කියලා හිතනවා අවුරුද්දක් ඉවරුණා විතරයි නිසා. ඉතින් අපිට ලස්සන ස්ප්‍රින්ග් එක වසන්ත කාලේ කඩවල් වලට අලුත් බඩු වෙන ලස්සන පැස්ටල් කලර්ස් වලින් කඩවල් පිරෙන කාලයක් තමයි මේ ස්ප්‍රින්ග් ටයිම් එක කියන්නේ. එහෙනම් ඉතින් එන්න අද මාත් එක්ක ස්ප්‍රින්ග් shopping කරපු වීඩියෝ එකක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. අපට වසන්ත කාලේ වගේම ලංකාවටත් වසන්ත කාලේ තමයි මේ සිංහල අලුත් අවුරුදු කාලේ. එහෙනම් ඉතින් ඔක්කොටම කලින් ඔයාලා ඔක්කොටම මම ප්‍රාර්ථනා කරනවා අපේ මුළු පවුල වෙනුවෙන්ම හිතේ තියෙන අරමුණු ඉෂ්ට වෙන සෞභාග්‍යමත් වූ නිරෝගීමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඔක්කොටම වැඩි නිරෝගීමත්කම තමයි අපට වටිනම දේ. ඉතින් කොහොම නමුත් මේ මල් ගස්වල මල් පිරීලා තියනවා වගේම තමයි මේ මල් ඔක්කොම හැරිලා ලස්සනට දළු දාලා කොළ එනවා තව සතියක් දෙකක් යද්දි. කොහොමත් මේ රටවල් වල ඉඳිද්දී ඍතු භේදය කියන එක අපිට හොඳටම දකින්න පුළුවන් දෙයක්. ඉතින් මේ ස්ප්‍රින්ග් එකේ තමයි ඊස්ටර් බ්‍රේක් එක එන්නේ. ඊස්ටර් එකට අදාළව ගොඩාක් අරුමෝසම් බඩු කඩවල් වලට එනවා. එහෙනම් යමු shopping කරන්න. මේ තියෙන්නේ ඊස්ටර් එග්ස් කියලා මම මේ ඩොලර් ට්‍රී එකේ තිබුණ එකක් තමයි ඔයගලන්ට පෙන්නන්නේ. මේ එග්ස් මෙන්න මෙහෙම මැද්දෙන් අරින්න පුළුවන්. මේක ඇතුළට චොක්ලට් එකක් හරි මොනවා හරි අපි ඔය සීනි බෝල කියන්නේ එහෙම හරි මොනවා හරි කැන්ඩි ටිකක් දානවා. එහෙම නැත්නම් ස්ටිකර් එකක් දානවා gift එකක් විදියට. ඒ වගේ චූටි දේවල් දාලා ළමයින්ට තෑගි විදියට දෙනවා. තෑගි විදියට දෙනවා කියන්නේ ඇත්තටම ලොකු ග්‍රවුන්ඩ් එකක මේවට කියන්නේ ඊස්ටර් එග්ස් කියලා මේ බිත්තර ටික තැන් වල තියලා ළමයි බාස්කට් අරගෙන තරඟට ඒවා අහුලනවා. මේ තියෙන ඩොලර් ට්‍රී එක පුරාවටම මෙන්න මේ වගේ ගෝල්ඩන් එග් එකකුත් තියෙනවා සමහර ඊස්ටර් එග්ස් පැකට් වල. මේ තියෙන්නේ ළඟට ඊස්ටර් එකටම එන ඩෙකොරේෂන්ස්. අපිට අපේ ෆ්‍රන්ට් ඩෝර් එකේ හැන් කරන්න පුළුවන්. ඊළඟට ගෙවල් වල මේසවල් උඩ තියන්න මේ තියෙන්නේ ඊස්ටර් බාස්කට්. හරිම ලස්සනයි. මම නම් හරි ආසයි. නමුත් ඉතින් මට මේව එකක්වත් ගන්න ඕන වෙන්නේ නැහැ. මගේ ගෙදර ඉන්නේ පිරිමි ළමයි. ඉතින් පිරිමි ළමයි මගේ ගෙදර ඉන්න අවුරුදු 10 12 කියන වයස්වල ළමයි. ඒව කරන්න යන්නේ නැති නිසා මේ තියෙන ඔක්කොම මේ කාලෙට එන ලස්සන එක ඩෙකොරේෂන්ස් පොඩි ළමයින්ට අත්වැඩවලට තියෙන දේවල් තමයි. අපේ ගෙදර සුදු පුතාට අවුරුදු 7ක් වුණත් එයත් මේ ඊස්ටර් එග් හන්ට් වලට එහෙම යන්න වැඩි ආසාවක් නැහැ. මේ බෑග් එක හරි ලස්සනයි. මේ තියෙන්නේ ගෑනු ළමයින්ට hair bands. මම ඒක ගන්න try කරාට ගන්න හරි අමාරුයි. ඒක නිසා ගන්න බැරි වුණා. මොකද ඉතින් කැමරා එක අතකින් අල්ලගෙනනේ. මේ වගේ ලස්සන මේක තියෙන මේසුඩ තියන්න වගේ එකක් ලස්සන ඩෙකෝස් දැක්කම මට නම් පුදුම ආසයි. ඒත් මේ ඔක්කොම ගෙදර ගෙනවත් තියන තැනක් නැති නිසා මම නම් මේ දකින එක ගත්තේ නෑ. මට අත්‍යවශ්‍යම දේවල් ටිකක් විතරයි ගත්තේ. මෙන්න මේ ඩෝ හැංගර් එකට මම හරිම කැමතියි. ඒකේ හරිම එලිගන්ට් ලුක් එකක් මන් දන්නේ මට පේනවා. මේ තියෙන ගාඩන් එකට ඕන වෙන දේවල්. මොකද ඊස්ටර් එකේදී තමයි මම කියන්නේ ස්ප්‍රින්ග් එකේදී තමයි මිනිස්සු ආපහු ඒ වගා කරන්න, මල් වවන්න, එළවලු වවන්න පටන් ගන්න මෙහි. මෙන්න මේක මම ගන්නවා මම අපාර්ට්මන්ට් එක නොඉඳ ගෙදරක හිටියානම්. මං කියන්නේ බිම තියෙන ගෙදරක මිදුලක් තියෙන ගෙදරක හිටියානම් ගන්නවා කියලා තමයි මම කිව්වේ. මේ තියෙන ඉතින් ටේබල් ක්ලෝත්ස් ඊළඟට ගිෆ්ට්ස් බෑග් ගොඩාක් දේවල් තියෙනවා. විශේෂම දේ තමයි මේ කාලෙට ගොඩක් ඒවා තියෙන්නේ අපි කියන්නේ පැස්ටල් කලර්ස් කියලා. අන්න ඒ පැස්ටල් කලර්ස් වලින් මේ තියෙන්නේ ස්කෝලවල් වලට ඕන වෙන දේවල්, ගෙවල් වල එක අත්වැඩ තියෙනවානේ අපි හදන කරන දේවල් ඒ දේවල් වලට ඕන වෙන්නේ. මේ තියෙන්නේ ඊස්ටර් කැන්ඩි. ස්පෙෂලි ඊස්ටර් එකට මේන මේ පොඩි බිත්තර වගේ මේ චොක්ලට් එකක් මේ විදියට එන්නේ. ඊස්ටර් කැන්ඩි. ගොඩාක්ම ඊස්ටර් එකට අතරම එන්නේ චොක්ලට් ජාති තමයි. බනීස්ලා හැඩයට එක හැඩවලට මේ වෝල්මාර්ට් එකට මම ගියා. ඉතින් මං කිව්වා වගේ මේ මල් වවන, එළවලු වවන කාලේ නිසා එළියේ පැල වගේක් දාලා තිබුණා. ලස්සන කහපාට මල් ටික. මේ තියෙන වෝල්මාර්ට් එකේ ඊස්ටර් එග් හන්ට් එකට යන්න ඊස්ටර් බාස්කට් එකක් ඕනේනේ ළමයින්ට එකතු කරගන්න. මේ තියෙන්නේ ඒ බාස්කට්. මෙතන තියෙනව නම් ඔය
ගොඩාක් ගෙවල් වල ඩෙකෝස් වලටත් ගන්නවා වගේ බාස්කට්ස්. හරිම ලස්සනයි. මම මේ පර්පල් කලර් එකට ආසයි. කලින් වගේම කැමරා කතේ නිසා මට ඒක ගන්න බැරි වුණා. මේ තියෙන්නේ ඊස්ට් එකට දෙන තෑගි. මෙහෙම තෑගි පැක් එකම එනවා. මේක $10ක් වගේ ගාණක් තමයි මට මතක විදියට. බෝලෙයි ඊළඟට $12 ගාණක්. බෝලේ ඊළඟට වතුර බෝතලේ ඒ වගේ තෑගි සෙට් එකම පිරිමි ළමයෙක්ට නම් ඇත්තටම ගොඩක් හොඳයි. ක්‍රිස්මස් එකට අපට අවුරුද්දට වගේ තමයි මෙහෙත් ඊස්ට් එකට තෑගි හුවමාරු කරගන්නවා, කැන්ඩි හුවමාරු කරගන්නවා. මේ තියන්නේ මේ එග් හන්ට් වලට පාවිච්චි කරන මේ එග්ස් ඇතුලේ කැන්ඩි දාලාමයි තියෙන්නේ. දැන් අපි කලින් දැකපු එග්ස් වල ඇතුලේ කැන්ඩි නැහැ. අපි ඒක ඇතුලට කැන්ඩි දාන්න ඕනේ. නමුත් මම මේකෙන් එකක් ගත්තා අපේ ලොකු දෙන්නට. මොකද $10ට ඒක වටිනවා. ඇතුලේ කැන්ඩි එකත් ඒක ඇතුලේ තිබ්බේ පොඩි චොක්ලට් ඊළඟට M&M වගේ පොඩි ස්වීට්ස් ಜಾති ටිකක්. මේ තියෙන ගමීබා මේක තමයි අපේ සුදු පුතාගේ ෆේවරිට්. ඉතින් මේ කාලෙටම එන එකක් තමයි ඔය බනී කෙනෙක් වගේ පොඩි කන් දෙකක් එක්ක පියනක් ඇවිල්ලා. ඉතින් පොඩි ළමයි රවට්ටන්න තියෙන පොඩි සුගුරුත්තා. මේක ඇතුලේ තියෙන්නේ ටොෆීස්. ඒක නම් ලොකු අය රවට්ටන්නත් හොඳයි. අනිත් එක මේ කාලේට විශේෂයෙන්ම කියනෝනේ ගාන අඩු කරලා $2ට 3ට 5ට ඒ වගේ ගණන් වලට ගොඩාක් කැන්ඩි ಜಾති එනවා. මේ ඊස්ටර් බනී චොක්ලට් එකත් හරිම ෆේමස්. මේක ලින්ඩෙන් කරන්නේ. මේක ගොඩක් ෆේමස් බ්‍රෑන්ඩ් එකක් චොක්ලට් වලින්. මේක මමත් හරිම ආසයි. ෆෙරෙරෝ රොචර් කරනම මම ආසම ලින්ඩ් එකට. මේ තියෙන්නේ අර අපි ගන්න ලොකු එක අපි ගන්නේ පොඩි ෆෙරෙරෝ රොචර් තියෙන බොක්ස් එකනේ. ඒක ලොකු එක. මේ හැම දෙයක්ම ගණන් අඩු කරලා කාලෙට ඕන විදියට අලුතෙන් පැකර්ස් ගහලා තමයි මේ කාලේ දෙන්නේ. ඊස්ට් එකේ මේන්ම සිම්බල් එක තමයි බනීස්ලා. ඒකයි මෙච්චර බනීස්ලයි එග්ස් නුයි තියෙන්නේ. මේක නම් $35ක්. ඒකින්ද මං ගත්තේ නෑ. හැබැයි මට දැක්කම ආස හිතුණා. මේ තියෙන්නේ ජෙන්ට්ස් සෙක්ෂන් එක. මම මේ ඇඳුම් ගන්න නම් නෙමෙයි දැක්ක නිසා පොඩ්ඩක් බැලුවා. මං අර කලින් කිව්වා වගේ පැස්ටල් කලර්ස් වලින් තමයි මේ දවස්වල ඇඳුම් පවා එන්නේ. මොකද ඊස්ට් එක කියන්නේම ලස්සන පාටවල් ගොඩක් එළියට එන කාලයක්. තවම ඇත්තටම හරියට ඇඳුම් ඇවිල්ලා නැහැ. මම ඊස්ට් එකටම කියලා තව ලස්සනට ඇඳුම් ඉස්සරහට ගොඩක් එනවා. ඒ එනකොට මම වෙනම shopping වීඩියෝ එකක් කොහොමත් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මට මේ නයිට් ඩ්‍රෙස් දැක්කම ලංකාව මතක් වුණා. මොකද ලංකාවෙත් මේ වගේම ඒවා ඕනේ තරම් තියෙනවා. ඉතින් මට ඒක මතක් වුණා. ඒකයි මම ඒකෙත් පොඩි වීඩියෝ එකක් ගත්තේ ඔයගලන්ට පෙන්නන්න. මෙහෙත් තියෙනවා ඕනේ තරම් මේ වගේ වනා. මෙන්න මේ ලස්සන කලර්ස් වලින් එන ෂෝට්ස් වලට නම් මම හරි කැමතියි. මේවා ඇඟට හරි සනීපයි. විශේෂයෙන්ම අපිට ඉස්සරහට එන්නේ රස්නේ කාලේ. දැන්ටත් ටික රස්නේ. ඉතින් මේ වගේ වනම් හරිම පහසුයි අඳම. ඒ කලර්ස් නුත් හරිම ඒක හරිම කෝසි ලුක් එකක් තියෙන්නේ. අඳම උනත් හරි ලස්සනයි. පැස්ටල් කලර් එක. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. නමුත් මම හරි ආසයි. හරි හිතෙන් නිමෙන පාටවල්. අර බ්‍රයිට් කලර්ස් මත් නෙමෙයි. මම මෙන්න මේකට නම් ටිකක් වැඩිපුර ආස වුණා ඩාර්ක් බ්ලූ එකට. මං කියවනේ තවම ඇඳුම් එන ගමන් තියෙන්නේ. තවම ස්ප්‍රින් එකට අත්තරම ඇඳුම් ඔක්කොම එළියට ඇවිල්ලා නැහැ. මම මෙන්න මේ පීච් කලර් එකටත් හරිම ආසයි. ඉතින් මම ඇඳුම් ගන්න ගියාම ඒකේ වෙනම shopping වීඩියෝ එකක් ඔයගලන්ට අරගෙන එන්නම් ඉස්සරහෙදී. පොඩි වීඩියෝ එකකින් හරියට ඔයගලන්ව හම්බ වෙන්න ආවි. ටික කාලෙකින් එන්න බැරි වෙච්ච නිසා ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් මම එනවා. පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.